කනා මේ අයියා මොකෝ කඩේ තියාමලන් ඉන්නේ තේ එකක් කපන්න යන්නේ ඉනෝ මේ ඒ බොණ්ඩ නෙමෙයි බං අර බලපෑ ඇතුලේ කවුද ඉන්නේ කියලා කවුද ගොවි සමිතියේ සභාපති ලේකනු ඈ බලපෑ උන් දෙන්නයි ගමට වැඩකුත් නැහැ සමිතියකට වැඩකුත් නැහැ උඹ දන්නවනේ ඒක ඉතින් ආයි මං වගේ දයුන් තේරුම් තියෙන පුද්ගලයෙක් මොකෝ ඕගොල්ලෝ දන්නේ මං දන්නවා සීන්නේ මොකද මං දන්නවා සීන්නේ මේ උන්ට කරන්න ඕන හොඳ වැඩක් මම දැන් කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලිව කයියට අල්ලගෙන ඕකුන් දෙන්නගේ පැටිකිරිය දිගාරනවා ඕකුන් දෙන්නට ඇහෙන්නත් එක්කම ඩාවිඩේ මම දෙන්න සපෝට් එක ඔව් මම දෙන්න සපෝට් එක උඹට පුළුවන්ද මට පුළුවන් හරි උඹ එහෙනම් මම දැන් ඇතුළට ගිහලා මුදලාලිත් එක්ක කයිය ගාන ගමන් අරුන් දෙන්නට සේෆ් එකේ බයිනවා උඹට තියෙන්නේ කියන හැම එකටම සහතික ඇත්ත කියලා මට සපෝට් එකක් දෙන්න හරිද එතකොට උන්ුණත් දැනගන්නවා මටත් කට්ටි ඉන්නවා කියලා. හරි. මේ මොකද කියන්න තියෙන්නේ? සහතික ඇත්ත කියලා විතරයි බං කියන්න තියෙන්නේ. තේජමු. මුදලාලේ සහතික ඇත්ත. මුදලාලේ. මුදලාලේ අපිට දාන්නකො ප්ලේන් දෙක. මුදලාලි මේ අපේ ගන්නන් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකයි ඔබ එහෙම කියන්නේ? නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා. ඈ? ඒව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ? අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත්. ඒක නම් හැබෑව ඈ. හැබැයි දෙයින කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දිනුනේ හොද්දට. සාතිකෙත් මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ උ. බඩන් ඔය කාට වඩින්නද කියන්නේ? කාටවත් වදින්න නෙමෙයි මුදලාලි. මම මේ කතා කරන්නේ පොදුවේ. සාතිකෙත් මේ ගමට වෙලා තියෙන දේ ගැන. සාතිකෙත් ගමේ සමිති වලින් කරන්නේ. සාතිකෙත් මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා කරන එක. සාතිකෙත් අනික මුදලාලි ගමේ ඉන්නේ සහතිකැත්ත දුප්පත් සහතිකැත්ත මිනිස්සු ටික සහතිකැත්ත මොකද ඒ කරන්නේ මුදලාලි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා නේ යමු දුරු මොකද්ද බුරු කරන්නේ යන්නේ මම මොනවද කරේ මොකද්ද කරේ කියන්නේ මොකද පැන කියන්නේ යන්නේ ඉතින් අනේ ඔයාලට සපෝට් එකකට එක්කනේ හිම් මං අතින් දාලා කිව්වේ බම්බුව සපෝට් එක මේ හපා හොඳට අහගනි දැන් මම යනවා ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක හරිද උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි කියලා මම මෙතන සපෝට් එකක් දීපා මොකද කියන්නේ එහෙම කරන්න දෙන්න බෑ මං කියන්න අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න හරි මං කියන්නේ මම මේ කීකියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ ඈ දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය ඈ ගොවි සමිතිය ගැන කතා කරන්න මට පැහැදිලිවම අයිතියක් තියෙනවා මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක් ඈ නැද්ද බං මං ඕන මුදලාලි එකින් එක කියන්න ඈ දැන් වැව හාරනවා කියා අවුරුදු ගාණක් කිව්වා වැව හැරුවද හැරුවේ නෑනේ දැන් වැව හාරන්න පාසෙච්ච සල්ලි වලට මොකද උනේ ගසා කාලා එහෙම කරන්න දෙන්න බෑ එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ ඇල ඇරියොත් එම දවස් එකමාරයි ආය ඇලවනවා එහෙම කරන්න දෙන්න බෑ අනික ඔය සමිතුල එකතු වෙච්ච මුදල් ටික කෝ ඈ කෝ ඒවට වෙච්ච දෙයක් නෑ එහෙම කරන්න දෙන්න බෑ අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ ඈ එකම නිලධාරි එහෙම කරන්න දෙන්න බෑ මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිල වර්ණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ එහෙම කරන්න දෙන්න බෑ ඈ එහෙම කරන්න දෙන්න බෑ කරන්න බැරි නෑ එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න ඕනේ අනික ඒ නිල වර්ණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න එහෙම කරන්න දෙන්න බෑ එහෙම කරන්න දෙන්න බෑ බුරු සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම ඒක තමයි බුරු කියන්නේ එහෙම කරන්න දෙන්න බෑ යමන් එළියට ඥානකට එකක් කන්න
ඥානකත දෙන්නකත යමු. තරින්දු මෝඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සට වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි සෑව බූරුවා. තුල කරන්න කියපු දේ නේ මං කළේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බූරුවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න වාරියට. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් ඉන්න වැඩි ගැන ඇතුළට ගිහලා කියනවා. ඔබට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් නෑ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නිත් ඔය ඉජරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සටම. හැබැයි මේ පාරට ඔය වැඩේ ඇනුවොත් නෑ ගනි. පා. වරින් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්සේ බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දන්නේ එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරි අයියා තමයි. ඉතින් අම්මට බලන්න සබත්තු මු කිව්ව බඩු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඔබ දැනගනින් මේ සමිතියේ සභාපතිලේකන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. අයියෝ මගේ කෝප්පේ. බලන්න මහා මොඩේ තරිදු. ඕ පෙදීපා